ළමයි එනම් මේ අද පන්තිය පටන් ගමු. 27 පන්තිය අද විවිධ දෙනෙක් අලුතෙන් ඇවිල්ලා තින්නවනේ. හරි මේ චෝක් කෑල්ල ගන්න කලින් වැඩ ටිකක් තියෙනවා. නේද? දැන් මේ අපේ කොල්ලෝ ටිකක් ඉන්න උදේ ඉඳලා මෙතන ඇලුම් යන අර. උඹ කන්න නම් අරන් දුන්නා මම. දෙන්න ඕනේ ඔක්කොම දුන්නා. මේ උඹලට පොඩ්ඩක් කතා කරලා යන්න ඉන්න කියලා කිව්වා. මොකද 27 පන්තිය දරුවෝ දැනුවත් කරන්න ඕන පුතේ. මෙවර මගේ දිස්ත්‍රික් කුසලතාවය 2 ඊට පස්සේ ළඟම 85 ඊට පස්සේ 141 තුන් දෙනා තමයි මේ කොහොම අමාරුවෙන් තියාගත්තේ. අනිත් ඒවා ගියා යන්න ඔක්කොම ටික. මේ පන්ති වල යන්න තියෙන විවිධ ප්‍රශ්න ඉතින් නේද? සමහර පන්තිත් කරනවානේ පොඩි පොඩි පන්තිත් කරන. ඒකත් හොඳයි. තමන්ගේ දැනුම බෙදා දෙන්න ඕනේ. එතකොට ඔය වගේ කුසලතාවය ලබාගත්ත දරුවෝ කීප දෙනෙක් ඇවිල්ලා මම පොඩ්ඩක් මේ ඔයාලට චුට්ටක් කතා බහ කරන්නත් අවස්ථාව දෙන්නම්. දැනුවත් කරන්න ළමයි ටික මේ යන්න කලින් මොකද ඔයාලා පන්තිය පටන් ගන්න කලින් මේ වැඩේ චුට්ටක් ඉවර කරගන්න. නැත්නම් මේ දරුවෝ උදේ ඉඳලා ඉන්නේ 26 පන්තියට ඇවිල්ලා හිටියා. එනමුද? හරි මම හඳුන්වලා දෙන්න නේද? හරි එතකොට අහගන්නකෝ මේ ඉන්නේ දිස්ත්‍රික් කුසලතාවයේ 2 වාණිජාංශයෙන් මහනුවර. එතකොට අයිලන්ඩ් කුසලතාවයේ නැත්නම් අපි කියන ලංකාවේම 45 වෙනියා වාණිජාංශයේ. මගේ පන්තිය ආවේ තියරි රිවිෂන් ඔක්කොම සියල්ල පුතා කියයි. ඊට පස්සේ මේ ඉන්නේ දිස්ත්‍රික් කුසලතාවයේ 85 මෙයක් වාණිජාංශයේ විද්‍යාර්ථ විද්‍යාලය නදාන රාජ්‍ය විද්‍යාලය. විද්‍යාර්ථ විද්‍යාලය මම කියන්නේ බෙස්ට් රිසල්ට් එක නේද පුතේ? බෙස්ට් රිසල්ට් එක කියන්නේ හොඳම රිසල්ට් එක මේ පුතාගේ තමයි තියෙන්නේ. ඒ 2යි B එක. මේ පුතත් එහෙමයි. සුමංගල විද්‍යාලයේ මාධව පුතා මෙයාගේ දිස්ත්‍රික් කුසලතාවයේ 141 සුමංගල විද්‍යාලයේ බෙස්ට් රිසල්ට් එක. මොන ඉතින් බලට අර මොටිවේට් කරගන්න පුළුවන් අපිට මේ ගමන ඉදිරියට පැහැදිලි නේද? මේකේ රෑන්කින් හදනවා අපි දාලාම තියෙනවා රෑන්කින් ක්ලාස් එකක්. එහෙම නැත්නම් කියනවා රෑන්ක් හදන තැන. අර ප්‍රතිඵල මතම නිර්මාණය වන පන්තිය. කියන අදහස අපි කියලා දෙනවනේ හැම වෙලේම. ඒත් ඒකත් එක්ක එකතු වෙලා තමයි 27 දරුවෝ ටික මේ එකතු වෙගෙන අපිත් එක්ක යන්නේ. පොඩි වචන දෙක තුනක් කතා කරන්න දෙන්නම් අපි එකතු දෙකක් කතා කරන්න අවස්ථාවක් දෙන්නම් ඈ. මේ නැත්තම් මේ වෙලාවක් මදි මට. චුට්ටුදී පොඩ්ඩක් කතා කරමු. කනිෂ්ක විදුරංග මානව ධර්මාරි විද්‍යාලයෙන්. එතකොට මම වාණිජාංශයෙන් දිස්ත්‍රික් එදිරවනියා. එතකොට මම IT ක්ලාස් ආවේ මුලින්ම අපේ අසංග සර්ගේ. එතකොට සර් අපි පන්තියේ එද්දිම ඇත්තටම ගියොත් හොඳ වැඩ පිළිවෙලක් කරලා තිබ්බ අපිට මුලින්ම. එතකොට මම සර්ගේ තියරි ක්ලාස් ඒ වගේම රිවිෂන් ක්ලාස් දෙකම සම්බන්ධ වුණා. සර් එතකොට අපිට අවසානයේදී රිවිෂන් ක්ලාස් එකේදී නැවත තියරි මතක් කිරීමක් කරලා හොඳ පාඩයක් හදලා තිබ්බා මේ විදිහට යන්න. ඒ වගේම පේපර් ටික අපිට නිවැරදිව කරා. ඒ ලෙවල් පේපර් ටික නැවත කරා. ඊට පස්සේ අපිට ප්‍රශ්න හැදෙන විදිහ කියලා දුන්නා. අන්තිමට අපිට හොඳ අනුමාන ටිකක් ලබා දුන්නා. ඔකට දන්නේ නැති ඒ වගේම මේ පාර පේපරේ ව්‍යුහ ටිකක් වෙනස් වුණා. ඉතින් ඒ ව්‍යුහයට අපිට හොඳට මුහුණ දෙන්න පුළුවන් වුණා. සර් අපිට ඒ කියන්නේ හැම පැත්තෙම කොහොමද මෙහෙම ප්‍රශ්න આવොත් කොහොමද කරන්නේ මෙහෙම ප්‍රශ්න આવොත් කොහොමද කරන්නේ වගේ හැම පැත්තෙම අපිට සර් ওই විදිහට ප්‍රශ්න આવොත් අපිට ලියන්න පුළුවන් වෙන විදිහට අපිට ඇත්තටම කිව්වොත් හොඳ දැනුමක් ලබා දුන්නා. ඒ වගේම Python ගත්තොත් එහෙම දැන් ගොඩක් කටි අමාරු වෙනවා. ඒක කොහොමද ලේසියෙන් කරන්නේ? ඒ වගේම මේකේ තියෙන අනිකුත් ගැටලු විසඳගන්නේ කොහොමද? ඒ වගේ දේවල් අපිට සර් හැම වෙලෙම කියලා දුන්නා. ඒ වගේම සර්ත් එක්ක අපි හැම වෙලෙම දන්නේ ප්‍රශ්න තිබ්බොත් සාකච්ඡා කරලා ඒක ගැන විසඳ ගන්නවා. අත්තනම සර් මේ තැනට සර් අපිට ගොඩක් උදව් කරා. ඉතින් මම මේ අවස්ථාවක් කරගන්නවා සර් ස්තුතිවන්ත වෙන්න අපිව මේ තත්ත්වයට ගෙනාවා. හරි පුතේ එහෙනම් ඔන්න අපේ දරුවෝ ටික දැක්කම නේද අපේ ප්‍රතිඵලත් එක්ක ඉස්සරහට යන පන්තියේ මේ ඉන්න දරුවෝ ඉතින් මේ වගේම ඔයාලත් හැම වෙලේම ඉදිරියට එන්න අපිත් එක්ක වැඩ කරන්න දෙන වැඩසටහන් ටික අදාළ වෙලාවට කරගන්න පේපර් එක කරන්න නිතර දෙවෙලේ පන්තියට පැමිණීම ඉතාල වැදගත් නේද පැමිණීම හැසිරීම ඔක්කොම තියෙනවා අපේ පන්තියේ නේද අපේ පන්තිය එහෙම තමයි ඒක නිසා ඒකට සම්බන්ධ වෙලා ඔයාලා තමන්ගේ ජීවිතේ ජය ගන්න. එහෙනම් පුතේ හරි. හරි දුසාර නෑ නේද? දැන් මේ ඉඳලා වදිනවා 4 පාරක් කොහෙද වැන්නා. හොඳයි පුතේ හරි. ජය වේවා. එහෙනම් පුතේ අපි පන්ති කරමුනේ යමු ඈ. එහෙනම් ගන්නකො පාඩම පොත් ටිකයි ඔක්කොම ටික.